ජීවිතේදී යම් කිසි අය හැම වෙලෙම හම්බ වෙනවා. අපි යන ආයතනයකදී හෝ සමාජයේදී අපි සමහර අඳුරන්නේ නැති කවදාකවත් දැකලා නැති අයත් අපිත් එක්ක බොහොම හිතවත් වෙනවා. ළඟින්ම හිතවත් වෙනවා. ළඟින්ම ඇසුරු කරනවා. සමහර විට gedara තමන්ගේ නෑදෑයින්ටත් වැඩිය ළඟින් අපි ආශ්‍රය කරනවා නේද අපේ යාළුවන්ව. ඒ මොකද මං වගේ තමයි ඒගොල්ලොත් කියලා හිතාගෙන සමහර ඉස්කෝලේදී හම්බෙච්ච අය දැන් හම්බෙලා හිතවත් ආය හිතවත් වෙනවා. කොහොම හරි අපිට හම්බෙලා අපි ළඟින් ආශ්‍රය කරන අය ඉන්නව නේද? ටික කාලයක් යනකොට ඒගොල්ලන්ගේ ඇත්ත ස්වභාවය මොකද්ද කියලා තමන් හොඳට වටහා ගත්තාම වැටහුණාම කරන්න ඕන එකම දේ හිමින් සැරේ සතුටෙන් ඒගොල්ලන්ගෙන් ඈත් වෙන එක. කවදාකවත් හිතන්න එපා තමන් වගේ කියලා අනිත් අයව. මම ඇසුරු කරන කෙනාව මම විශ්වාස කරන්නේ මේ මම වගේ කියලා. අන්න ඒක කවදාකවත් කරන්න එපා. ජීවිතේ පුද්ගලික ජීවිතේ තමන්ගේ සමහර විට ඉන්නේ තමන් විතරයි තමන්ට. වෙන කිසි කෙනෙක් නැහැ. ඒ නිසා හොඳට ආශ්‍රය කරාදී ඕනම කෙනෙක් බොහොම කල්පනාවෙන් ආශ්‍රය කරන්න. තමන් දැනගත්තාම මෙයාගේ ඇත්ත ස්වභාවය මේකයි කියලා එතන එයාගේ බොහොම සතුටින් ඈත් වෙන්න. ඒක තමයි කළ යුතු හොඳම දේ. නැත්තම් තමන්ගේ ජීවිතේට මොනත් අනතුරක් සිද්ධ වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. මේ තමන් ළඟ හිටපු කෙනාගේ. ඒ නිසා බොහොම හොඳින් සතුටින් ඈත් වෙන එක තමයි අපි කළ යුතු එකම දේ.